අද මම කාරණා 3ක් ගැන විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණාව නම් කුමක්ද මේ DRD4 කියන්නේ? මෙය අපේ මුතුන් මිත්තන්ගේ ආදි මානවයාගේ තිබුණු ඥාන විශේෂයක්. මේ සමග බැඳෙන ඩොපමීන් නැමැති හෝමෝනය තුළින් දිව්‍ය සුවය ඉන්පස්සේ නිරාමිස සුවය ලබාගන්නේ කෙසේද කියලා පළවෙනියෙන් මම විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවනුව පයිනියල් ග්ලෑන්ඩ් එක. ඒ කියන්නේ මොලේ හරිමැද පිහිටන කේතුක ග්‍රන්ථිය. තෙවැනි ඇස මේ තුලින් නිරාවරණය වෙලා අවකාශය නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා මම විග්‍රහ කර දෙන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණාව මයින්ඩ්. ඒ කියන්නේ සිත පිළිබඳව හා සිතේ තියෙන ශක්තිය ප්‍රභාස්වර චිත්තය ගැන යම්කිසි කාරණා ටිකක් අවබෝධ කර දෙන්න උත්සාහයක් දරනවා. මේ කාරණා මගේ භෞතිකත්වයට හා අධ්‍යාත්මයට ධ්‍යාපනය තුළින් ගෝචර වූ කාරණායි. ඊට ප්‍රථම මේ ධ්‍යාපනය ගැන හැඳින්වීමක් කිරීමට මට අවශ්‍ය වෙනවා. විශ්වය පුරා සැඟවී පවතින අනන්තවත් රහස් වලින් ලෞකික පැත්තේ ප්‍රයෝජනය සඳහාම උපයෝගී කරගත් වැඩිම ගුප්ත රහස් ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකි වුණේ 20 වන සියවස තුලදී. එම නිසා යම් සංකේතයක සූත්‍රයක ගුප්ත බල ධර්ම බල යාන්ත්‍රණයකට මන්ත්‍රණයකට සසඳා ගලපා මේ විශ්වයේ රහස් කොහේ හෝ සිටින කුමන පුද්ගලයෙකුගේ මනස හරහා ජීවිතේන්ද්‍රය හරහා විශ්ව විද්‍යුත් තරංග කම්පනය තුළින් මනාව ග්‍රහණය කරගෙන අනාවරණය කර ගැනීම හේතුඵල දහම තුළින්ම සිදුවන ක්‍රියාවලියක්. ඉන් පස්සේ ඒ සෑම දෙයක්ම හේතුඵල දහමට බහා ගලපා විනයට සූත්‍රයට සසඳා සංසාර ණය ගනුදෙනුවෙන් නිදහස් වී සත්‍ය අවබෝධයට පැමිණීමට උත්සාහ දරීමයි. මේ විශ්වයේ ඇතිවීමේ නැතිවීමේ සිද්ධාන්තය නොනවත්වාම ක්‍රියාත්මක වන නිසා ඊට ප්‍රථම මානවයාගේ සිත් තුළ සංකල්ප විනාශයක් නොවේ යයි කාහට කිනම් මොහොතක අවබෝධ කරගන්නට පුළුවන් වේද? ඇතිවීම නැතිවීම හැමත් චලනය විශ්ව ධර්මතාවයයි. ඒ ඇතිවීම නැතිවීම නිසා සිදුවන චලනය වේගයකි. වේගය යනු ශක්තියයි. අසීමිත චලන වේගය නිසා යම් පුද්ගලයෙකුගේ නිද්‍රෝපගත සෛලවල සක්‍රීයත්වයක් ඇතිවෙද්දී ඉන් ඇතිවන ප්‍රතිඵලය වන්නේ ස්වකීය නව නිර්මාණ හා විශ්වයේ සැඟවී ඇති ගුප්ත රහස් ඔහුගේ හෝ ඇයගේ හදවත ආශ්‍රිතව බැබලෙන තරංග තුළින් අවබෝධ වී අනාවරණය වීමයි, අනාවරණය කර ගැනීමයි. මේ විශ්වයේ ඇති රහස් නොපෙනෙන දේ අනාවරණය කර ගැනීම පාරම්පරික සිතුවිලි වලින් සම්පූර්ණයෙන්ම පරිබාහිරයි. සැඟවී තිබෙන අති රහස් අනාවරණය කර ගනු ලබන උප ආශකයා කුමන රටේ, කුමන තැනක, කුමන තරාතිරමක, කුමන නමකින් යුත් කෙනෙක් දැයි සොයා බලා පූර්ණ නිගමනයකට පැමිණීම නුවණැති උත්තමයන්ගේ ස්වභාවයක් නොවිය යුතුයයි මා ඉල්ලා සිටිනවා, අවධාරණය කරනවා. මෙය යථාභූත ඥාන දර්ශනයයි. අපි දැන් බලමු කොමක්ද මේ DRD4 කියන්නේ. අතීතය හා උරුමය ගැන, ප්‍රවේණිය ගැන විද්‍යාත්මක එළිදරව් කිරීමකින් බුද්ධිමය වශයෙන්, හැකියාවන් වශයෙන්
නිර්මාණශීලීත්වයෙන් ශ්‍රී ලාංකිකයන් අති විශේෂ මානව කොට්ටාසයක් බව මා නැවත නැවත කියා සිටිනවා. මා මෙයින් උත්සාහ කරන්නේ සමාජය විනයානුකූල හා විෂයානුබද්ධ කිරීමකට හා ඒ ගැන දැනුම් දී අධ්‍යාපනයක් දී අනන්‍යතාවය ස්ථාපිත කිරීම. ඉන් පසු උද්‍යෝගයක් ඇතිකර මේ ජීවත්වන හෙළබිම ගැන ආඩම්බරයක් ශක්තියක් ඇති කිරීමයි. දැනට පවතින ව්‍යාධිකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමයි. ඥානය තුළින් දැනුවත් කිරීමයි. අපි දන්නා ලියපු ඉතිහාසය අවුරුදු 2600කට ආසන්න වෙනවා. එයට කිසිම මා තුළ තර්ක විතර්කයක් නැහැ. නමුත් නොලියවුණු අපගේ ඉතිහාසය ඊට 12 ගුණයකටත් වඩා වැඩි බව අවබෝධ කර ගැනීම ඔබ සතු මහඟු කාර්යයක්. මෙය විද්‍යාව හා පරිණාමීය ජීව විද්‍යාව නමින් මට හඳුන්වන්නට පුළුවන්. මීට අවුරුදු 1,50,000කට ප්‍රථමදී හෝමෝ සාපියන් නැමැති අපගේ ස්වභාවයේ ආදි මානවයා පෘථුවියට සැපැමිණ මුළු ලෝකයේම ජනාවාස කළා. ඒ වගේම මානවයාගේ ආරම්භය පටන් ගන්නේ මීට අවුරුදු මිලියන 3කට පෙරදී. එයද මධ්‍ය දේශයේම සිද්ධ වුණු කාර්යයක්. අවුරුදු දසලක්ෂයකට වරක් පෘථුවිය සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී යනවා. මේ ක්‍රියාදාමය දැනට 5 වතාවක්ම සිදු වී තිබෙනවා. එන් පස්සේ සාගර ජලය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. අවුරුදු දසලක්ෂ 3කට උඩදී ඒ කියන්නේ හෝමෝ සේපියන්ස්ලාගේ ස්වභාවයේ ජානවල ගලා යාම ගෝලීය සිද්ධි 10ක ප්‍රවේශයක්. මේ විදිහට ජාන ගලා යාමේ ප්‍රවණතාවෙන් අපි අනන්‍ය සංස්කෘතියකින් දියුණු වුණේ මීට අවුරුදු 7600කට පෙර සිටයි. එයට හේතුව අපගේ භූමි තලය ඉන්දියන් සාගරයෙන්ම වෙන් වී ද්වීපයක් බවට වෙනස් වුණ නිසායි. එම නිසා මීට අවුරුදු 1,25,000කට ප්‍රථම හෝමෝ සාපියන්වරු, ඒ කියන්නේ අපගේ ආදි මානවයන්ගේ මොළ පරිමාව කියුබික් සෙන්ටිමීටර් 1450ක් වෙනවා. වර්තමාන මානව වර්ගයාගේ තත්ත්වයමයි ඒ තත්ත්වය. අපි දැන් බලමු අප ළඟ තිබෙන ගති පුරුදු, ගති හඬ, ගති ලක්ෂණ ගැන. අවුරුදු 1,50,000කට පෙර ජීවත් වුණු ආදි මානවයන්, ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන්, මේ අය හෝමෝ සාපියන්වරු. මේ අයගේ ශරීරය තුළ තිබුණු ජාන විශේෂයක් තියෙනවා. එයට DRD47R කියා හඳුන්වනවා. මේ ජාන ශක්තිය ලැබුණේ ඇවිදින්නට, අලුත් දේ සොයාගන්න, විවිධ ක්‍රියාකාරකම් කරන්න, අලුත් නිර්මාණ කරන්නට, පලාතෙන් පලාතට ගමන් කරන්නට. මෙහෙම ගමන් කරන විට අපේ ආදි මානවයන්, ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන් අලුත් දේවල් සොයාගන්න පෙළඹුණා. නව නිර්මාණ බිහි කරන්නට පෙළඹුණා. ගංගා, දියඇලි, කඳු තරණය කරන විට, වනාන්තරවල ඇවිදිනවට, විවිධ ගස්වැල් හඳුනා ගන්න විට, ආහාර සපයා ගන්නා විට, විවිධ සත්වයන් මුණ ගැසෙන විට මේ අයගේ මොළය තුල නිපද වෙනවා හෝමෝනයක්, ඩොපමීන් කියලා. මේ ඩොපමීන් හෝමෝනය නිපද වෙන විට මානවයා තුල ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා. එදා සහ අද පවතින බොහෝ රෝගවලට මුහුණ දීම සඳහා මානවයා තුල, මනුෂ්‍යයා තුල මේ ප්‍රතිශක්තිකරණ ශක්තිය රෝග නිවාරණය සඳහා ඉවහල් වෙනවා.
ඒ වගේම අපට තිබෙන මානසික ප්‍රශ්න, පීඩන මේවායින් මිදීමට ගමන් කිරීම නිසාම ලැබෙන ඩොපමින් හෝමෝනය ඉවහල් වෙනවා. මේ සඳහා මා උදාහරණ දෙකක් ඉදිරිපත් කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ තිබෙනවා චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමාගේ ගෝලයන් 12 දෙනා කැඳවා ඊශ්‍රායෙල් වංශයෙන් නැතු වූ බැටළු පැටවන් වෙතට ඵලයල්ලා ස්වර්ග රාජ්‍ය ගැන දේශනා කරපල්ලායි කීසේක. මේ ගම් නියංගම් රාජ්‍යවල් වල ගමන් කර ධර්මය දේශනා කිරීමේදී දිව්‍ය සුවය ලැබීමත් නිරාමිස සුවය ලබාගෙන අන් අයට දීමත් සිදු කිරීමත් බල ශක්ති කරණය මෙම ඩොපමින් නැමැති හෝමෝනෙන් ලැබෙන බව අවබෝධ කරගන්නේ නම් ඊ타ත්ම මනවින් තමන්ගේ ශක්තිය ඉදිරියට ගෙන යන්නට මේ ගැන අවබෝධ කරගන්නවා නම් වඩාත් හොඳයි කියලා මා යෝජනා කරනවා. ආදී මානවයා ගමන් කර ජනාවාස බිහි කර මේ අද තත්වයට පැමිණ තිබෙනවා. හේතුඵල දහමට අනුව අවුරුදු 5,00,000කට කාල පරාසයක් තුල ජාන ගලායාමක් සිදු වී ඇති බව අවබෝධ කරගන්නේ නම් මැනවි. මා මෙතනින් පළවෙනි දිගහැරම අවසන් කරමි. සම්මා සම්බුදු සරණයි.